අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ මගේ වීඩියෝස් බලන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය පෙළ විභාගයට ගණිතය එහෙමත් නැත්නම් ඉංග්‍රීසි විෂයන්ට C පාස් එකක් නැත්නම් ආම වශයෙන් බැංකු ජොබ් වේකන්සීස් වලට ඇප්ලයි කරන්න බැයිද කියලා. ඒ වගේම ඇප්ලයි කරන්න පුළුවන් ජොබ් වේකන්සීස් මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න. ඔයාට මේ වීඩියෝ එක බැලුවොත් ගණිත ඉංග්‍රීසි විෂයන්ට C පාස් එකක් නැත්නම් බැංකුවකට ජොයින් වෙන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. වීඩියෝ එක දිගටම බලන්න. ඒ වගේම බැංකු ජොබ් වේකන්සීස් ගැන දැනගන්න ඔයා තාමත් Hello Kaya YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකට එකතු වෙන්න අමතක කරන්න එපා. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ඉංග්‍රීසි කියන විෂයන්ට ආම වශයෙන් ඔයාලට C පාස් එකක් නැත්නම් මම මේ වීඩියෝ එකේ කියන ඔයාලට ලේසි මෙතඩ්ස් වලින් බැංකු ජොබ් වේකන්සීස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඔයාලට මෙතඩ්ස් 3ක් යෝජනා කරනවා. මෙතනදී මම ඔයාලට යෝජනා කරන පහසුම ඒ වගේම හොඳම ක්‍රමවේදය තමයි සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ඉංග්‍රීසි කියන විෂයන්ට අදාළව පාස් එක ඉල්ලලා නැති බැංකු ජොබ් වේකන්සීස් වලට ඇප්ලයි කරන එක. ඉතින් මගේ වීඩියෝස් බලන ගොඩක් දෙනා අහන එකක් තමයි මොනවද ගණිත ඉංග්‍රීසි විෂයන්ගේ S පාස් එකක් W පාස් එකක් තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන් ජොබ් වේකන්සීස් කියලා. ඉතින් මෙතනදී මම ඔයාලට ජොබ් වේකන්සීස් කිහිපයක් යෝජනා කරන්න. විශේෂයෙන්ම පෑන් ඒෂියා බැංක් එකේ ඉන්ටර්න්ෂිප් ජොබ් වේකන්සි එකේදී ඔයාගෙන් කිසිම සුසුකමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කොහොමුණත් උසස් පෙළ ප්‍රතිඵල කොහොමුණත් ඔයාලට පෑන් ඒෂියා බැංක් එකේ ඉන්ටර්න්ෂිප් ගැසට් එකේ ඔන්න පහසුවෙන්ම ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සෙලාන් බැංක් එකේ කෝල් සෙන්ටර් ඒජන්ට්, සම්පත් බැංක් එකේ කස්ටමර් කෙයාර් එක්සිකියුටිව්, DFCC බැංක් එකේ කස්ටමර් කෙයාර් එක්සිකියුටිව් කියන ජොබ් වේකන්සීස් වලට ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ පෙනී සිටීම කියන සුසුකම් විතරයි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයන් මම මේ කියපු ජොබ් වේකන්සීස් වලදී වාගෙන් ඉල්ලලා නැහැ. ඒ වගේම ඔයා ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔන්න පහසුවෙන්ම CDB බැංක් එකේ මැනේජ්මන්ට් ට්‍රේනි, සම්පත් බැංක් එකේ ජූනියර් එක්සිකියුටිව් කියන ඉහළ වැටුප් සහිත බැංකු රැකියාවන් සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවස්වල සම්පත් බැංක් එකේ ජූනියර් එක්සිකියුටිව් ජොබ් වේකන්සි එකට බදවා ගන්නවා. ඉතින් ඔයාට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල ගණිත ඉංග්‍රීසි විෂයන්ට C පාස් එකක් නැත්නම් ඔන්න පහසුවෙන්ම මේ C පාස් එකක් ඉල්ලලා නැති ජොබ් වේකන්සීස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ඉංග්‍රීසි විෂයන්ට අදාළව ආම වශයෙන් C පාස් එකක් නැත්නම් ඔයාලට කරන්න පුළුවන් තවත් හොඳම ක්‍රමවේදයක් තමයි මූල්‍ය ආයතනික අත්දැකීම් මත බදවා ගන්න බැංකු ජොබ් වේකන්සීස් වලට ඇප්ලයි කරන එක. විශේෂයෙන්ම NDB බැංක් එකේ බැංකින් ඇසෝසියේට්ස්, ඒ වගේම කමර්ෂල් බැංක් එකේ ෆෝනින් ඔෆිසර්ස්ලා, account relationship officersලා බදවා ගන්නේ මූල්‍ය ආයතනික ආම වශයෙන් වසර 2ක අත්දැකීම් මත. ඉතින් ඔයාලට පුළුවන් LP finance, ඒ වගේම LOLC, valuable finance, people leasing කියන මූල්‍ය ආයතනයන් වලට බැඳිලා ඒ වගේ අත්දැකීම් ලබාගෙන පහසුවෙන්ම ඉහළ වැටුප් සහිත බැංකු රැකියාවන්ට අයදුම් කරන්න. ඉතින් මේ ජොබ් වේකන්සීස් වල විශේෂත්වය තමයි ඔයාට ඉහළ වැටුපක් ලබා දෙනවා වගේම කිසිම සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිඵලයන් විමර්ශනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඉහළ වැටුපක් ගන්නත් පුළුවන්. ඔයාලට පුළුවන් ලීසින් කම්පැනි එක එහෙමත් නැත්නම් මොකක් හරි මූල්‍ය ආයතනයක ආම වශයෙන් වසර 2ක අත්දැකීම් ලබාගෙන බැංකුවේ ඉහළ තනතුරකට අයදුම් කරන්න. ඔයාලා දන්නවා ගොඩක් බැංකු ජොබ් වේකන්සීස් වලට ගණිත ඉංග්‍රීසි කියන විෂයන්ට අදාළව සාමාන්‍ය පෙළ විභාගයේදී ආම වශයෙන් C පාස් එකක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කමර්ෂල් බැංකුවේ නම් ආම වශයෙන් ගණිත ඉංග්‍රීසි විෂයන්ට B පාස් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද මම ඔයාලට යෝජනා කරන තවත් හොඳම ක්‍රමවේදයක් තමයි ඔයාලට පුළුවන් නම් නැවත වතාවක් ගණිත ඉංග්‍රීසි විෂයන් සාමාන්‍ය පෙළ විභාගයේ සිදු කරලා අදාළ පාස් එක ලබා ගන්න එක. මොකද බැංකුවේ ගොඩක් ජොබ් වේකන්සීස් වලට ඔයාගෙන් සාමාන්‍ය පෙළ විභාගයේ මේ ගණිත ඉංග්‍රීසි විෂයන්ට ආම වශයෙන් C පාස් එක බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාට තවත් වයස තියෙන කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන්
මේ ගණිත ඉංග්‍රීසි කියන විෂයන් නැවත සිදු කරලා අදාළ පාස් එක අරගෙන හොඳ පොසිෂන් එකකට බැංක්ස් වල ඇප්ලයි කරන්න. මං හිතනවා සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ඉංග්‍රීසි විෂයන්ට ආම වශයෙන් C-පාස් එකක් නැති බැංකු ජොබ් වේකන්සිස් වලට යන්න ආසාවෙන් හිටපු ඔයාලට මේ වීඩියෝ එක හරහා යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් 2024 වර්ෂයට අදාළවත් ඉදිරියේදී බැංකු ජොබ් වේකන්සිස් ගොඩක් ඇසෙටේ ඒ සම්බන්ධයෙන්ුත් මම ඔයාලට වීඩියෝස් අරගෙන එන්නම් ඉදිරියේදී. මේ වගේ බැංකු ජොබ් වේකන්සිස් බැංකු පිළිබඳව තොරතුරු දැනගන්න ඔයා තාමත් Hello Car YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.